සිඩ්නි ඔස්ට්‍රේලියාවේ ජනාකීර්ණම නගරය. ඔස්ට්‍රේලියාවේ පාරාදීසය. ඉතින් මිලියන 5 මාරක් විතර ජනගහනයක් ඉන්න. හරියට බැලුවොත් මුළු නවසීලන්තෙම සිඩ්නි වල ඉන්නවා. ඉතින් සිඩ්නි ව්ලොග් එකේ නැත්නම් මේ සිඩ්නි ගමනේ අපි යන්න බලාපොරොත්තු වෙනවා තැන් කීපයකට. එකක් තමයි ප්‍රසිද්ධ බ්ලූ මවුන්ටන්ස් බලන්න. ඉතින් මේ බ්ලූ මවුන්ටන්ස් තමයි ඕගොල්ලෝ පොඩි කාලේ බැලුවා නම් ස්පෙල් බයින්ඩර් එකේ රියානාගේ ලෝකේ මේ බ්ලූ මවුන්ටන්. ඒතර පෝල්ගේ ලෝකේ කොහෙද? පෝල්ගේ ලෝකේ තමයි සිඩ්නි CBD එක. ඉතින් මේ දෙක තුනම අපි බලන්න යනවා. ඊට අමතරව සිඩ්නි සිටි එකේ රවුමක් ඕගල්ලන්ව එක්ක යනවා. ඉතින් රැඳිලා ඉන්න මේ ලස්සන vlog එකත් එක්ක මේ අපේ සිඩ්නි ගමන. අපි නැවතුන සිඩ්නි අයිබීස් එකෙන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන අද පළවෙනි දවසේ අපි මේ යන්න හදන්නේ බ්ලූ මවුන්ටන්ස් බලන්න. ඉතින් බ්ලූ මවුන්ටන්ස් තියෙන්නේ කටුම්බා කියලා පොඩි ටවුන් එක. අපි මේ කටුම්බා වලට යන්න රේල්වේ ස්ටේෂන් එකට යන ගම. මේ ඔයගලන්ට පේන්නේ මේ සිඩ්නි සෙන්ට්‍රල් ස්ටේෂන් එක ඇත්තටම ගොඩක් ලොකු ස්ටේෂන් එකක්. අපේ සාමාන්‍යයෙන් කොළඹ කොටුව වගේ දෙගුණයක් තුන්ගුණයක් ලොකුයි. මම ඉන්නේ ප්ලැට්ෆෝම් 18 එකෙන්. අපි ආවේ ප්ලැට්ෆෝම් 20 වලට. ඉතින් 20 ඉඳන් ප්ලැට්ෆෝම් 18 එකට ආවා. ප්ලැට්ෆෝම් 18 එකෙන් ට්‍රේන් එකට මාරු වෙන්න ඕනේ. මාරු වෙලා තව ආයි ට්‍රේන් එකට මාරු වෙන්න ඕනේ බ්ලැක් ටවුන් කියන ස්ටේෂන් එකෙන්. ඉතින් මේක ඔක්කොම අර මේ සිඩ්නි වල ට්‍රාන්ස්පෝර්ට් තියෙන ඔපෙල් ට්‍රාන්ස්පෝර්ට් එකේ අපිට ගන්න පුළුවන් ඒ ඇප් එකේ. ඉතින් අපි බලමු මේ සෙන්ට්‍රල් ස්ටේෂන් එක ගොඩක් ලොකු ස්ටේෂන් එකක්. මේ පල්ලෙහෙන් ඔයගොල්ලෝ දකින්න ඇති අර එස්කලේටර් එක තියෙනවා. ඉතින් සෑහෙන ඩෙවලොප් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවා. මේ තමයි කටුම්බා ටවුන් එක. කටුම්බා ටවුන් එකෙන් පොඩ්ඩක් කියන්නේ රේල්වේ ස්ටේෂන් එකෙන් බහලා චුට්ටක් උඩට ආවම මේ 686 කියන බස් එක තියෙනවා. ඉතින් ඒකෙන් පුළුවන් බ්ලූ මවුන්ටන්ස් බලන්න යන්න. නැත්නම් කිලෝමීටර් දෙකමාරක් පයින් යන්න වෙනවා. ඉතින් හරිම ලේසි මේ ඔපෙල් කියන ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා නම් ඔපෙල් ඇප් එක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න සිඩ්නි වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල එනවා නම්. කටුම්බ ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි 10ක විතර බස් එකේ ගමනකින් පස්සේ අපි ආවා බ්ලූ මවුන්ටන්ස් වලට. ඉතින් මෙතනින් එහාට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ලස්සන දර්ශන. ඉතින් මෙතන තමයි බ්ලූ මවුන්ටන්ස් නැෂනල් පාර්ක් එකේ මේ එන්ට්‍රන්ස් එක පටන් ගන්න තැන.
ඉතින් මේ පේන බ්ලූ මවුන්ටන්ස් නැත්නම් මේ නිල් පාට කඳු ඇටිය පිහිටලා තියෙන්නේ බ්ලූ මවුන්ටන්ස් ජාතික උද්‍යානයේ. බ්ලූ මවුන්ටන්ස් ජාතික උද්‍යානය කියන්නේ අක්කර ලක්ෂ 6කට වඩා වැඩි භූමි භාගයක පැතිරිලා තියෙන නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කොටසට වෙන්න තමයි මේ බ්ලූ මවුන්ටන් ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ. බ්ලූ මවුන්ටන්ස් ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ මේ ග්‍රේටර් බ්ලූ මවුන්ටන්ස් කියන විශාල ප්‍රදේශය ඇතුළේ. ඉතින් මේකෙන් කොටසක් තමයි බ්ලූ මවුන්ටන් ජාතික උද්‍යානය. ඉතින් මේ බ්ලූ මවුන්ටන් ජාතික උද්‍යානයනොත් අපි මේ දැන් දැක්ක මේ කඳු තුනට අපි කියනවා Three Sisters කියලා. ඉතින් මේ බ්ලූ මවුන්ටන්ස් ජාතික උද්‍යානයේ පිහිටලා තියෙන ග්‍රේටර් බ්ලූ මවුන්ටන් ඒරියා එක 2000 වර්ෂයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. ඒ වගේම ලෝක උරුම ලයිස්තුවේ යුනෙස්කෝ නොවන ලෝක උරුම ලයිස්තුවෙත් මේකට තැනක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියානු ජාතික උරුම ලයිස්තුවෙත් මේ බ්ලූ මවුන්ටන් වලට තැනක් හිමි වෙලා තියෙනවා. ඉතින් මේ බ්ලූ මවුන්ටන් ඒරියා එක නැෂනල් පාර්ක් එකක් විදිහට නම් කරන්නේ 1932 අවුරුද්දේදී මයිල්ස් ඩන්ෆි කියන පුද්ගලයා විසින්. ඉතින් ඔයගලන්ට මතකද පොඩි කාලේ බලපු ස්පෙල් බයින්ඩර් කතාව? ස්පෙල් බයින්ඩර් කතාවේ රියානාගේ ලෝකය මේ බ්ලූ මවුන්ටන්ස් අවට තමයි රූගත කිරීම කරලා තියෙන්නේ. ඉතින් මම හරියටම දන්නේ නැහැ කොයි ඒරියාස්ද මේ බ්ලූ මවුන්ටන්ස් වල කරලා කියන්නේ ෂූට් කරලා තියෙන්නේ කියන එක. නමුත් මේ ඒරියා එක තමයි මේ කටුම්බා ආශ්‍රිත බ්ලූ මවුන්ටන් ඒරියා එක තමයි රියානාගේ ලෝකේ ගොඩක් තැන්වලට රූපගත කිරීම වලට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ඒරියා එකේ තියෙනවා මෙන්න මේ ඒරියල් ට්‍රෑම්වේ එක. මේ ඒරියල් ට්‍රෑම්වේ එකෙන් එහා පැත්තට ගියහම තියෙනවා මේ ලෝකෙ තියෙන ස්ටීපස්ම රෝල කෝස්ටර් එක කියලා කියන අපි ඒ පැත්තට නම් ගියේ නැහැ. නමුත් මෙතනට ගොඩාක් කට්ටිය එකතු වෙලා ඉන්නවා මේ ඒරියල් ට්‍රෑම්වේ එකේ යන්න. මෙතන නම් කියන්නේ කේබල් වේ කියලා. නමුත් මේක ජපානයේ ගිය වෙලාවට මට මතකයි මේකට කියන නමක් තියෙනවා ඒරියල් ට්‍රෑම්වේ කියලා තමයි මේක හඳුන්වන්නේ. බ්ලූ මවුන්ටන්ස් බලපු අපි ඊළඟට ආවේ පැරමැටා වලට. පැරමැටා වලින් අපි අතරමඟින් බැස්ස. ඇත්තටම පැරමැටා වල මේ තියෙන්නේ වෙස්ට්ෆීල්ඩ් shopping mall එක. පැරමැටා කියන්නේ සිඩ්නි CBD කෑරුණාම ඊළඟට තියෙන ලොකුම සබර්බ් එකක්. ඉතින් මට නම් පැරමැටා ලොකුයි ඕක්ලන්ඩ් වලට වඩා. ඉතින් හරිම විශාල සිටි එකක් ලෝකේ තියෙන ගොඩක් විශාල සිටි එකක් තමයි මේ සිඩ්නි කියන්නේ. ඉතින් සිඩ්නි කොච්චර ඇට්‍රැක්ටිව් සිටි එකක් වුණත් ලෝකේ තියෙන මිල අධිකම ජීවත් වෙන්න මිල අධිකම සිටි එකක් තමයි සිඩ්නි කියන්නේ. විශේෂයෙන් ප්‍රොපර්ටි ප්‍රයිසස් එහෙම ගොඩාක් ලොකු ගණන් වලට යනවා. ඉතින් පැරමැටා වලින් අපි දිගටම ට්‍රේන් එකේ ආවා CBD එකෙන් නතර නොවි අපි මේ යන්නේ සිඩ්නි වල හාබර් බ්‍රිජ් එක උඩින්. බලන්න හාබර් බ්‍රිජ් එකේ ඉඳන් යනකොට මේ තියෙන view එක මේ පැත්තේ පේනවා සිඩ්නි ඔපෙරා හවුස් එක. ඉතින් හාබර් බ්‍රිජ් එකක් ඕක්ලන්ඩ් වලත් තියෙනවා. හැබැයි මේ වගේ ට්‍රේන් එකෙන් යන්න බැහැ. ට්‍රේන් ඇක්සස් නැහැ. මේ විදිහටම ගොඩනගපු හාබර් බ්‍රිජ් එකක් තියෙනවා. මෙච්චරම පළල් නෑ. මේ සිඩ්නි හාබර් බ්‍රිජ් එකේ තියෙන විශේෂත්වය තමයි මේක දිගේ ඇවිදන් යන්න පුළුවන්. ඒ කියන්නේ පදිකයන්ට යන්න පුළුවන් විදිහට තමයි සිඩ්නි හාබර් බ්‍රිජ් එක හදලා තියෙන්නේ. ඕක්ලන්ඩ් හාබර් බ්‍රිජ් එක ගත්තොත් ඒකේ පදිකයන්ට ඇවිදන් යන්න මන් තීරුවක් නැහැ. කෙලිම මෝටර් වේග විතරයි තියෙන්නේ. ඉතින් සිඩ්නි හාබර් බ්‍රිජ් එක 1923 වගේ ඈතක ඉදිවෙච්ච පාලමක්. මේක අවුරුදු 9ක් පුරාවට කන්ස්ට්‍රක්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි මේ යන ගමන් දැක්ක මේකේ උඩටත් කට්ටිය යනවා. ඔයගොල්ලන් මේ පේන අයන් මේ ස්ට්‍රක්චර් එක දිගේ කට්ටිය උඩට යනවා. මෙතන ඇතුලෙන් ගිහිල්ලා මම හිතන්නේ කලින් බුක් කරලා වගේ යන්න ඕනේ නැති. ඉතින් මෙතෙන්ට හරි ලස්සනට පේනවා පහළ තියෙන සිඩ්නි නගරය. මේ ඔයගලන්ට දැන් පේන්නේ සිඩ්නි ඔපෙරා හවුස් එක. ඉතින් සිඩ්නි වල අයිකොන් එක තමයි සිඩ්නි ඔපෙරා හවුස් එක කියන්නේ. සිඩ්නි හාබර් බ්‍රිජ් එකෙන් ඇත්තටම යා වෙනවා නෝත් සිඩ්නි සහ සිඩ්නි CBD එක.
ඉතින් ඊට අමතරව මේ හාබර් බ්‍රිජ් එකට සමාන්තරව මේ යට තියෙන මුහුද යටිනුත් ටනල් එකක් යනවා. මේක මම දන්න තරමින් ලේන් දෙකක ටනල් එකක් දෙපැත්තට යන ටනල් එකක්. මේ ටනල් එකකින් නුත් වාහන යනවා. ඉතින් මේ හාබර් බ්‍රිජ් එකේ තියෙන ට්‍රැෆික් කන්ජෙෂන් එක අඩු කරන්න හදලා තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවට පස්සේ ඕක්ලන්ඩ් හාබර් බ්‍රිජ් එකට වඩා ගොඩාක් දියුණු තැනක සිඩ්නි හාබර් බ්‍රිජ් එක තියෙනවා. මොකද රේල්වේ ඇක්සස් එක තියෙනවා. ඒ වගේම පදිකයින්ට යන්න පුළුවන්. ඒ වගේම හාබර් බ්‍රිජ් එක යටිනුත් මුහුද යටිනුත් ටනල් එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩාක් පහසුවක් මේ වගේ ලොකු සිටිය එකකට. ඕක්ලන්ඩ් හාබර් බ්‍රිජ් එක කීප වතාවක්ම අවුරුද්දට වහන්න වෙනවා හුළඟ හින්දා. ඉතින් මෙතනත් එහෙම ප්‍රශ්න වෙනවා ඇති. එහෙම අර ටනල් එක යූස් කරන්න පුළුවන්. සිඩ්නි වල සිඩ්නි CBD එකේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි මේ සිඩ්නි ලයිට් රේල් සිස්ටම් එක. එහෙමත් නැත්නම් මේ ට්‍රෑම් නෙට්වර්ක් එක. ඉතින් මේක හරිම පහසුවක් සිටි එක එක්ස්ප්ලෝර් කරන කෙනෙකුට. මේ සිඩ්නි මොනෝරේල් නෙට්වර්ක් එක 1994 වගේ ඈත අතීතයක තමයි පටන් ගන්න තියෙන්නේ. මීට අවුරුදු 30කට විතර කලින්. ඉතින් මේක කිලෝමීටර් 40ක් විතර පුරාවට දිවෙනවා. ඒ වගේම මේක දෙවනි වෙන්නේ මෙල්බර්න් වල තියෙන මොනෝරේල් සිස්ටම් එකට. ඉතින් අපි දෙවනි දවසේ උදේම අපි ගියේ මැඩම් තුසාද් මියසියම් එකට. ඉතින් මේ මැඩම් තුසාඩ් මියසියම් එක තමයි අර ඉටි රූප වලින් ප්‍රසිද්ධ චරිත අඹලා තියෙන තැන. ඉතින් මේක එංගලන්තෙත් තියෙන වගේම ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ සිඩ්නි වල මේ තනි මැඩම් තුසාඩ් නෙට්වර්ක් එකේ. ඉතින් මේකට අපි ටිකට්ස් ගත්තේ බන්ඩල් එකක් විදිහට. ඒකට මේ මැඩම් තුසාඩ් මියසියම් එක, ඒ වගේම මේ ළඟ තියෙන සූ එක, ඒ වගේම සිඩ්නි ස්කයි ටවර් එකත් අයිති වුණා. ඉතින් අපි ගිහින් බලමු මේකේ ඉන්න ප්‍රසිද්ධ චරිත කවුද කියලා. බලන්න මෙතන ඉන්නේ කවුද කියලා. මෙතන ඉන්නේ මහත්මා ගාන්ධි. ඉතින් මේ වගේ ප්‍රසිද්ධ චරිත ගොඩක් ඉන්නවා මේ මියුසියම් එකේ. බලන්න මෙයා වඳුරනවාද කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි මේ ඉන්නේ. මෙතන ඉන්නවා එංගලන්තේ දෙවන එලිසබෙත් මහරජින. ඒ වගේම රාජකීය පවුලත් එතන පිටිපස්සෙන් හිටියා. ඉතින් මෙතන ක්‍රිකටර්ස්ලා ඉන්නවා. මෙතන ඉන්නවා සචින් තෙන්ඩුල්කර්. ඉතින් බලන්න මෙතන ඉන්නවා රාජකීය පවුලේ සමාජිකයන් දෙන්නෙකුත්. මෙතන ඉඳන් අපි බලමු අපි මේ ප්‍රසිද්ධ චරිත එක්ක ගත්ත ෆොටෝස් කීපයක්. ඉතින් මැඩම් ටුසාඩ් බලපු අපි ඊළඟට ගිය සිඩ්නි වයිල් ලයිෆ් කියන සූ එකට. ඉතින් මේ සිඩ්නි වයිල් ලයිෆ් සූ එක, ඒ වගේම මැඩම් ටුසාඩ් කෞතුකාගාරය, ඒ වගේම අපි ඉස්සරහට බලන්න යන, ඒ කියන්නේ ඊළඟට බලන්න යන සිඩ්නි සී ලයිෆ්, මේ තුනම පිහිටලා තියෙන්නේ එක ළඟ. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා වගේ තනි පැකේජ් එකක් විදියට තමයි අපි ටිකට් ගත්තේ. මීට අමතරව සිටි එකේ තියෙන ස්කයි ටවර් එකටත් අපි ගියා. ඉතින් මේ තුනම පිහිටලා තියෙන්නේ එක ළඟ එක මධ්‍යස්ථානයක. ඉතින් මේක ඔගොල්ලෝ සිඩ්නි ෆැමිලිය කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා සිඩ්නි වල තියෙන ඩාර්ලින් හාබර් එක. ඉතින් මේ ඩාර්ලින් හාබර් එකට මුහුණලා නැත්නම් මේ ඩාර්ලින් හාබර් එක ළඟ තමයි මේ ඔක්කොම ටික පිහිටලා තියෙන්නේ. හරි ලස්සන පැත්තක. ඉතින් අපි බලමු සිඩ්නි වයිල්ඩ් ලයිෆ් එක කොයි වගේද, මොන වගේ වයිල්ඩ් ලයිෆ්ද මේක ඇතුලේ ඉන්නේ කියලා.
ඕගලන්ට ඇහුණදේ රෙකෝඩිකින් කියපු දේ. ඉතින් මේ කිඹුලෝ ගැන තමයි විස්තර කරන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් මේ කිඹුලෝ ඉන්න තැන පල්ලෙහා තියෙන උමගක් වගේ තැනකින් හරියටම මැද්දට ඇවිල්ලා වතුර ඇතුලෙන් කිඹුලව බලන්න. ඉතින් මේක ඉවර වෙලා අපි මේ යන්නේ ඩාර්ලින් හාබර් එක. මම ඔයගලන්ට කලින් කිව්වා ඩාර්ලින් හාබර් එක දිගේ ඇවිදගෙන අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක තමයි සිඩ්නි සී ලයිෆ් එක. සිඩ්නි සී ලයිෆ් එක අනිත් තැන් කීපයටම වඩා හරිම ජනප්‍රිය තැනක්. ඉතින් මෙතන මට මතක විදිහට අපි පැයකට වඩා පොලිමේ හිටියා ඇතුළට යන්න. අනිත් කිසිම තැනක පොලිමක් තිබුණේ නැහැ. ඉතින් අපි සිඩ්නි සී ලයිෆ් එක ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ සත්තුද මේකේ ඉන්නේ කියලා. මේ සිඩ්නි සී ලයිෆ් කියන්නේ පබ්ලික් ඇක්වේරියම් එකක් සිඩ්නි වල තියෙන. මේක 1988 අවුරුද්දේදී තමයි විවෘත කරලා තියෙන්නේ. ඉතින් කලින් කිව්වත් වගේ ඩාර්ලින් හාබර් එකේ ඊස්ට් එන්ඩ් එකේ පිහිටලා තියෙන මේ සිඩ්නි සී ලයිෆ් එකේ මාළු 13000ක් විතර ඉන්නවා. ඒ වගේම මාළු විශේෂ 700කට වඩා මේ සී ලයිෆ් එකේ ඉන්නවා. ඒ වගේම තමයි වාර්ෂිකව මේ සී ලයිෆ් එක බලන්න මිලියන 1.2ක් නැත්නම් ලක්ෂ 12ක් විතර දෙනා මේකට එනවා. මේ සිඩ්නි සී ලයිෆ් එකේ තියෙන තවත් ආකර්ශනීයම තැනක් තමයි මේ ෂාක් වැලි. එහෙමත් නැත්නම් මේ අන්ඩර්වෝටර් ටනල් එක. ඉතින් මේ අන්ඩර්වෝටර් ටනල් එක සිඩ්නි සී ලයිෆ් එකට එකතු වෙන්නේ 2012 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ඉතින් මේ අන්ඩර්වෝටර් ටනල් එක එහෙමත් නැත්නම් මේ ෂාක් වැලි එක මීටර් 100ක් දිග ටනල් එකක්. මේකේ වතුර ලීටර් මිලියන 1.5ක් තියෙනවා. ඉතින් මේකේ ඇවිදන් යද්දී ඔයගලන්ට පේනවා ෂාක්ස්ලා ඉන්නවා. ඒ වගේම තවත් වටිනා සී ලයිෆ්ස් මේක ඇතුලේ තියෙනවා. වටිනා මාළු විශේෂ මේකේ බලන්න පුළුවන්. ඉතින් මේක හරිම ආකර්ශනීය තැනක් මේ සී ලයිෆ් එක ඇතුලේ. ඉතින් ඕස්ට්‍රේලියාව ගත්තත් ඕස්ට්‍රේලියාවටම මෙහෙම තැන් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වගේම ලෝකෙටමත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ වගේ විශාල ටනල්ස්. ඉතින් අපි ටනල් එක දිගේ ඇවිදගෙන යමු. සිඩ්නි සී ලයිෆ් එක බලලා ඉවර කරපු අපි දැන් යන්නේ සිඩ්නි ටවර් එක නැත්නම් සිඩ්නි අයි කියන තැනට. ඉතින් මම කලින් කිව්වත් වගේ මේක තනි පැකේජ් එකක් විදිහට තමයි අපි ටිකට් ගත්තේ. සිඩ්නි ටවර් අයි එක, ඒ වගේම සිඩ්නි සී ලයිෆ්, වයිල්ඩ් ලයිෆ්, මැඩම් ටුසාඩ් මේ හතරම එන තනි පැකේජ් එකක තමයි අපි ටිකට් ගත්තේ. එහෙම ගත්ත එක ගොඩක් ලාභයි. මට මතක විදිහට බස් ටුවර් එකකුත් ඔප්ෂනල් අපිට හැඩ් කරගන්න පුළුවන් තව ගාණක් දීලා. ඉතින් සිඩ්නි ටවර් අයි එක නැත්නම් මේ වෙස්ට්ෆීල්ඩ් සිඩ්නි ටවර් එක තියෙන්නේ මාකට් ස්ට්‍රීට් එකේ. සිඩ්නි වල තියෙන ප්‍රසිද්ධ ස්ට්‍රීට් එකක්. ඉතින් මේ මාකට් ස්ට්‍රීට් එකේ තියෙනවා පිට් ස්ට්‍රීට් මෝල් කියලා එකක්. මේක වෙස්ට්ෆීල්ඩ් එකට අයිති shopping mall එකක්. ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ ඉන්න නම් දන්නවා වෙස්ට්ෆීල්ඩ් කියන්නේ මොකක්ද කියලා. වෙස්ට්ෆීල්ඩ් කියන්නේ සුපර් මාකට් කම්පැනි චේන් එකක්. ඉතින් මේගොල්ලන්ට ගොඩාක් shopping malls අයිති. ඉතින් shopping mall වෙස්ට්ෆීල්ඩ් කියන නමින් එන shopping malls ඔක්කොම මේගොල්ලන්ට අයිති ඕස්ට්‍රේලියන් කම්පැනි එකක්. ඉතින් මේගොල්ලන්ට තමයි මේකේ හිමිකාරීත්වය තියෙන්නේ. පිට් ස්ට්‍රීට් මෝල් එක ඇතුලෙන් තමයි මේ ඔබ්සර්වේෂන් ඩෙක් එකට නැත්තම් මේ සිඩ්නි ටවර් අයි එකට යන්න ඕනි. ඉතින් සිඩ්නි ටවර් අයි එක තමයි මේ දකුණු අර්ධගෝලයේ දෙවනියට උසම ස්ට්‍රක්චර් එක විදිහට තිබුණේ 2022 වෙනකම්. ඊට කලින් තිබුණේ
ඊට කලින් අංක එකට තිබුණේ ඕක්ලන්ඩ් වල ස්කයි ටවර් එක. ඉතින් ඕක්ලන්ඩ් වල ස්කයි ටවර් එක ඊට පස්සේ මේක තමයි ටෝලස් ස්ට්‍රක්චර් එක විදිහට තිබුණේ. හැබැයි මෑතක කියන්නේ 2022 පස්සේ ඉන්දුනීසියාවේ ජාකර්තා වල හදන ඔටෝග්‍රාෆ් ටවර් කියලා එකක්. ඉතින් මේ ඔටෝග්‍රාෆ් ටවර් එක තමයි දැන් දකුණු අර්ධගෝලයේ තියෙන උසම ස්ට්‍රක්චර් එක වෙන්නේ. දෙවැනි එක ඕක්ලන්ඩ් ස්කයි ටවර් එක. තුන්වෙනි එක තමයි මේ සිඩ්නි ටව අයි එක. ඉතින් 1981දී ඉදිකිරීම් නිම වුණ මේ සිඩ්නි ටව අයි එකට එවකට ගිහිල්ලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 36යි. ඉතින් මේක දැන් බලද්දිනම් මේ ස්ට්‍රක්චර් එකේ විශාලත්වය එක්ක බලද්දිනම් මේක දැන් හරිම පොඩි ගාණක් ඇමරිකන් ඩොලර් සමාන ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 36ක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් සිඩ්නි වල ගේකුත් මිලියන 2-3ක් විතර වෙනවා. ඉතින් ඒ කාලේ මීට අවුරුදු 40කට විතර කලින් කාලෙක තමයි මේ කතාව වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන උඩ ඒරියල් එකත් එක්ක සම්පූර්ණ උස වෙනවා මීටර් 309ක්. ඉතින් අපි ගිහින් බලමු මෙතනට කොහොමද මේ ලෝකේ තියෙන දර්ශනීයම නගරයක් වන සිඩ්නි නගරය නැත්තම් ඕස්ට්‍රේලියාවේ තියෙන වඩාත්ම ජනාකීර්ණම නගරය දකුණු අර්ධගෝලයේ තියෙන ජනාකීර්ණම නගරයක් වන සිඩ්නි නගරය පේන්නේ කොහොමද කියලා. ඉතින් මෙච්චරවෙලා සිඩ්නි නගර මධ්‍යයේ හිටපු අපි හවස් වරුව ගත කරන්න යන්න හිතුවා බොන්ඩි බීච් එකට. බොන්ඩි බීච් කියන්නේ සිඩ්නි වල තියෙන ජනප්‍රියම ප්‍රසිද්ධම වෙරළ තීරය. කිලෝමීටරයක් විතර දිග මේ වෙරළ තීරය සිඩ්නි CBD එකේ නැත්තම් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර ඈතින් පිටලා තියෙන්නේ ඊස්ට් පැත්තට වෙන්න. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ට්‍රේන් එකකින් යන්න පුළුවන්, බස් වලින් යන්න පුළුවන්. නමුත් ට්‍රේන් එක බීච් එක ළඟටම යන්නේ නැහැ. බොන්ඩි ජංක්ෂන් කියන තැනින් මාරු වෙන්න වෙනවා ට්‍රේන් එක යනවා නම්. එතනින් ඒක ලොකු ටර්මිනල් එකක්. එතනින් බස් එක අරගෙන බොන්ඩි බීච් එකට එන්න ඕනේ. ඉතින් බොන්ඩි බීච් එකේ තමයි අපි හවස් වරුව ගත කරේ. අපේ සිඩ්නි ගමනේ නිමාව තමයි මෙතනින් අපි මාත් කරලා තියන්නේ. ඉතින් අයිබිස් හෝටලේට චෙකින් වෙනකොටම අපිට පුළුවන් චෙකවුට් වෙන දවසට මේ වගේ ෂටල් එකක් බුක් කරන්න. ඉතින් ඒකේ අනිත් ඇකමඩේට් කරලා තියෙන ඉන්න අයත් එක්ක ඒක බුක් කරපු අනිත් අයත් එක්ක අපිට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ෂටල් බස් වෑන් ගොඩක් තියෙනවා. මැස්කොට් කියන ප්‍රදේශය තමයි හෝටල් එක තියෙන. ඒ වගේම එයාපෝට් එකක් තියෙන මැස්කොට් කියන ප්‍රදේශය. ඉතින් පහුවදා උදේම අපි ගියා මෙතනින් ක්වීන්ස්ටවුන් එන ෆ්ලයිට් එකට. ඉතින් මේ අපි ක්වීන්ස්ටවුන් ලෑන්ඩ් කරාට පස්සේ ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. සිඩ්නි එන්න පුළුවන් ළඟ පාතක නම් ඉන්නේ මම ඔයගලන්ට ආරාධනා කරනවා සිඩ්නි අනිවාර්යෙන් එන්න. ඒක බලන්නම ඕනේ සිටි එකක්.